හෙලෝ කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නවද? ඉතින් හැමෝටම සුබ දවසක් කියලා කියනවා. අද ඉතින් බලන්නකෝ මේ උදේම ඉර පායලා තියෙන ලස්සන. ඔය ඉතින් මම ඔය වීඩියෝ පටියක් අරගෙන තියෙනවා. ඉතින් අද උදේම අද තියෙන පොඩි වැඩක් කරන්න ඉතින් අද උදේට ඔන්න අපේ ගෙදර රොටි තමයි අද උදේට කන්නේ. ඉතින් මේ ඊයේ රෑට වැව් මාළු ටිකක් කිව්වා. ඉතින් ඒකේ ඉතුරු තියෙනවා. ඉතින් කට්ටිය ඔක්කොම කිව්වා අද උදේට රොටි කමු කියලා. අපේ ගෙදර ඉතින් බබාලට රොටි කියන්නේ බත් වලට වැඩිය කන්න කැමති යාලා. ඉතින් මේ රොටි එහෙම දැන් ඔය මම රොටි ටිකක් පුච්චලා ගත්තා. ඉතින් ඔය තියෙන්නේ උදේ කෑම එක. ඉතින් ඕවා තමා උදේට අද කෑවේ. හැමදාම ඉතින් බත් කන්නත් බෑනේ. ඉතින් කාලා බීලා එහෙම ඉවර වෙලා ඔයාලට මං කලින් වීඩියෝ වල පෙන්නුවානේ මගේ අර මිදුලේ එක පැත්තක මේ තියෙනවා ලොකු ගල් ගොඩක්. ඉතින් දැන් වැස්සට ඒවා අර උඩ ඇවිල්ලා ගැලවිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ඉස්සර නම් ඕවා ගලවන්න බෑ. මං හිතුවෙත් ඉතින් යටට ඇති කියලා ඉතින් ගල් මේ පෑදිලා තියෙනවා. දැන් හොඳටම ගල් ගෙඩි ටික ඔක්කොම පෑදිලා. ඉතින් මට හිතුණා ඒ ටික අයින් කරලා මං මේ කොහොමද හිතාගෙන හිටියා ওই ගල් ටික වැහෙන්න මේ ගැටපිච්ච වැල් ටිකක් අනම්මනම් ටිකක් මේ හදාගන්න කියලා. ඉතින් ඒ හින්දා ගල් ටික ඔක්කොම එකතු කරලා මං උතනින් ඔය පිටිපස්සට ගලාගෙන යනවනේ ඔක්කොම හොදගෙන යන නිසා ඔය මේ කුස්සියට ඉස්සරහින් ඔය හරිය ඔක්කොම හේදිලා යනවා. ඒ හරියත් ඔය ගල් පෑදිලා තියෙනවා. මට හිතුණා ඒ ගල් ටික ඔහොම මේ දාන්න ඕනේ කියලා වතුර පාර රැඳෙන්න. ඊට පස්සේ ඔය හරිය මේ මල් පැල ටිකක් මොනවා හරි හදා ගන්න ඕනේ කියලා දැන් ඔක්කොම ගල් ටික ඔය අයින් කරන ඔය අපේ චූටියා ඔය මං ගෙනත් දාලා තියෙන ගල් ටික ඔය දැන් එයා ලස්සනට තියන්නම් කියලා ඔය තියෙන. ඉතින් මේ ඔය තියෙන්නේ මේ මං හිටවගත්ත මල් ටික. ඔය ඉතින් ටික කාලයක් යනකොට මේ ලස්සනට හැදිලා එයි. ඉතින් ඔය මට ඉතින් රටාවක් නෑ ඔය හැම එකම එක ගොඩේ හැදිලා හදලා තියෙනවා. ඔය දැන් ඔය රෝස ගස් අනම්මනම් ටිකක් ඔය ඔක්කොම එකට තමයි හදලා තියෙන්නේ. ඔය එහා පැත්තෙන් ටිකක් ඉස්සරහින් ගැටපිච්ච වැල් ටිකක් විතරක් එක කෙලින් හදලා තියෙනවා. පිච්ච වතු සුද්ද ඔය ඔක්කොම ටික එකට බලමු ඉතින් ටිකක් කල් ගියාම හැදුනහම මම ඔයාලට මේ පෙන්නන්නම් ඉතින් කොහොමද කියලා. දැන් ඉතින් ඔය හදලා ඉවරයි. දැන් ඉතින් මොනවා හරි ටිකක් දවල්ට හදා ගන්න ඕනේ. මොකද මේ අපේ ලොකු පුතාලා දෙන්න මේ දවස්වල කුඹුරු වැඩනේ. ඉතින් කුඹුරු වැඩ හින්දා ඒ දෙන්න වෙලේ ඉතින් මේ නියර බඳිනවා. මේ තාත්තගේ කකුලේ තුවාලයක් හින්දා ඉතින් මේ දෙන්න තමා මේ වෙලේ වැඩ කරන්නේ. ඉතින් මේ දවස් ටිකේ නියර රැස්සෙත් එයාලා දැන් මත් බැඳිනවා. අද බැඳලා ඉවර කරපුවාම හරි. ඉතින් ඔන්න මේ මං ඉතින් දවල්ට කන්න ඔය මේ චිකන් තිබ්බා මේ පොඩ්ඩයි තිබුණේ. ඉතින් ඒකට මල ගෙඩියකුත් දාලා චිකන් ටිකක් උයා ගත්තා. කන්න මේ බත් එක උයලා තියෙන්නේ. ඊට පස්සේ මේ හිතුණා ඉතින් ඔකට කිරි රහට මොනවා හරි උයා ගන්න ඕන නිසා මං ඉතින් මේ එළවලු මොකුත් තිබුණේ නෑ. මේ ගෙදර ගෝවා මේ තිබුණා ගෙදර ගෝවා මේ කිරට හදාගත්තා. මේ ඒක දෙක එකට මැච් වෙලා යනවනේ. ඉතින් ගෝවා කිරි දාලා උයපුවාම හරි රසයිනේ. ඉතින් ඒ හින්දා මේ ගෝවා ටිකක් හදලා ගත්තා. ඉතින් එහෙම තමයි ඉතින් අපිට තියෙන දේ පිරිමහගෙන අපි කන්න එපයි නේද මේ කාලේ. මෙහෙමවත් කන්න නැති කට්ටිය ඉතින් මේ කොච්චරවත් ඉන්නවනේ දැන් මේ ව්‍යසනයත් එක්ක තියෙන. ඉතින් ගෝවා ටිකක් කිරි දාලා උයාගෙන චිකන් ටිකකුත් හදාගෙන මේ ඉතින් ওই දෙක තමයි ඉතින් අද මේ දවල්ට කෑවේ.
ඉතින් ඒ දෙන්නත් වෙලේ ඉඳන් ඇවිල්ලා මේ දෙන්නටත් කන්න දීලා මමත් කාලා ගෙදර අනිත් අයත් කාලා ගියා. අද මේ වෙලට හවස් වරුවේ දෙන්නත් වෙලේ හිටපු නිසා 2ට විතර ගියේ. එන ඇවිල්ලා බලනකොට 4යි වෙලාව. ඊට පස්සේ ඔය මේ හවස 4ට විතර මං ආපුවා. මම මේ ගේ අතු ගාලා දාලා තියෙන දේවල් සෝද ගන්න මේ හදන්නේ මේ හැන්දෑවට අතුපතු ගාලා දාපුවාම මේ බබාලා ඉතින් පහන තියෙනවා. ඒක නිසා මමත් ඉතින් ඔය මේ උදේ අතන මේ මල් පැල ටික හදලා ඒව කරලා පස්සේ උයලා පිහලා වෙලට ගියා. ඉතින් ඊට පස්සේ තමයි ඔය ඇවිල්ලා මේ අතු පාන්න ගත්තේ. මේ ඔය බලන්න ඉතින් මේ සාලේ මේ ඔක්කොම මේ දවස්වල අවුල් ජාලයක් වෙලා තියෙන්නේ. ඔය ඉස්සරහින් ඔය පේන්නේ වී ඒවා බිත්තර වී මේ අපේ ගෙදර මේ දවස්වල දැන් කුඹුරු වැඩ තියෙන නිසා මේ බිත්තර වී ගෙදර විකුණනවා. මේ එතන ගොඩක් තිබුණා. ඉතින් දැන් ඉවරයි. දැන් අවසාන හරිය තමයි ඔය තියෙන. ඉතින් ඒවත් සාලේ තියෙනවා. ඔය ඉතින් මේ තනකොළ කපන මැෂින් එක ඔය ජනේලයයිනේ තියෙන්නේ. අර දවස් ටිකේ ඔය පත්ත සුද්ධ කරා නම් ගොඩක් සෑහෙන්න වෙලේ නියරවල් කපලා ඒවා මේවා කරලා ඔක්කොම තාම එක ගෙනත් තිබ්බා. තව පොඩි වැඩ ටිකක් වත්තේ තියෙන නිසා ඉතින් ඒක එතනම මේ තියලා තියෙනවා. මේ ඔය දැන් හිමීට මේ අස්පස් කරලා අතුපතු ගාලා දාගන්න ඕනේ. කොයි ගෙදරත් ඉතින් ඔය වාගේ දේවල් ඉතින් වැඩි හරියක් ඉතින් මේ කාන්තාවෝ වෙච්ච ඉතින් අපිට ඉතින් තියෙන ඔය ඒ ඇසේ බලන්නකො ඔය මේ අපේ මේ ගෙදර ඉන්න දඩෝරියා. එයා ඉතින් ඔය හැමතිස්සෙම මේ හස්බන්ඩ් නාවන හින්දා හොඳයි. නැත්තම් ඉතින් එයාගේ වැඩේ උදේ ඉඳන් මේ එක්ක ඉස්සරහ දොරෙන් ඇවිල්ලා පිටිපස්ස දොරෙන් යනවා. පිටිපස්ස දොරෙන් ඇවිල්ලා ඉස්සරහ දොරෙන් යනවා. ඕක තමයි ඉතින් එයාගේ රාජකාරිය. එහාට මෙහාට මේ නාවන හින්දා හොඳයි. ඉතින් නැත්තම් ඉතින් බෑනේ. ඉතින් ගේ ඇස්සේ යනකොට මේ අපේ මේ හස්බන්ඩ්ගේ වැඩේත් හැමදාම උදේට මේ උස්සගෙන ගිහිල්ලා ඇලේ දාලා නාවන එක යා. ඉතින් දැන් ඔය මං අතු ගා ගන්නවා. දැන් ඔය සාලි කෑල්ල අතු ගාගෙන මේ ඉස්සෙල්ලා මේ වැරන්ඩ කෑල්ල අතු ගා ගත්තානේ. ඉතින් මං ඉස්සෙල්ලාම අතු ගන්නකොට මේ වැරන්ඩ කෑල්ල ඉඳන් තමයි අතු ගාන්නේ. එතකොට ලේසි ඉස්සරහ කෑල්ල ඉඳන් අතු ගාගෙන යනකොට බලාගෙන යන්නකෝ ඉතින් මං කොහොමද කරගන්නේ කියලා. දැන් ඉතින් රෑ වුණාම හරි කාර්යදරේ. දැන් රෑට උයන්නත් තියෙනවා. ඉතින් එහෙම වුණාම මේ අර කල්තියාවෙන් වැඩපළ ඉවර කරලා නිදහසේ ඉන්නවා වගේ නෑ. ඉතින් රෑ වුණාම අද මේ වෙලට ගියපු නිසා තමයි මේ විදිහට පරක්කු වුනේ. බලාගෙන යන්කෝ ඉතින්. ඔය බිත්තර වී වල ඒ ටැග් ගහලා තිබිච්ච ඒවා මේ අපේ අර නංගිගේ දුවගේ පොඩි එක්කෙනා ඉන්නවා. එයා චූටි එයා ඔක්කොම ඇදලා ගලවලා මං ඔය උඩින් දාලා තිබුණා. දැන් කට්ටිය එනකොට ඒවා පෙන්නන්නත් ඕනේ නේ ටැග් වල ගහලා තියෙන ඒවා. ඔය පුතාලගේ කාමරේ මේ ඒකත් ටිකක් මේ අස්පස් කරලා දාගත්තා. මේ දාලා වේරලා මේ ලොකුවට නම් අස් කරේ නෑ. ඉතින් ඒ තරම් හැඩි වෙලා නෑ. ඉතින් එයාලා උදේට මේ නැගිටපුවාම අස් කරනවා. ඉතින් මමත් අස්පස් කරලා අතු ගානවා. මේ ඒ හින්දා ඉතින් ලොකුට හැඩි වෙන්නේ නෑ. ඒකත් අතු ගාලා දාගෙන මේ දැන් ලොකුම හරිය තියෙන්නේ මේ කිචන් එකේ තමයි. ඉතින් ගිහින් බලන්න ඕනේ ඒක. මේ මං ඉතින් අතු ගාලා මේ කල්තියාවෙන්ම මේ ජනෙල් එහෙමත් වහගන්නවා. අතු ගාගෙන ගිහිල්ලා ඉතින් ඔන්න අතු ගාලා ඔය ආවා ඔන්න පිස්සන් කොටුවට. ඔය බලන්නකො පිස්සන් කොටුව වගේ දැන් ඔක්කොම සේරම හැඩි වෙලා. මොකද වෙලට මේ ගියේ ඕවා මේ අස්පස් කරන්නේ නැති. ඉතින් ඒ හින්දා දැන් ඉතින් ඕවා අස් කරගන්න ඕනේ හොදලා කරලා. එච්චර වෙලාවක් යන්නේ නැහැ. ඉතින් ඕකට නම් හොදලා කරලා මේ අස් කරගත්තාම මේ පිට ඉතින් එතකොට නිදහස්නේ. ඔය ඊට පස්සේ මේ සේරම ටික හොදලා මේ කුස්සිය අස්පස් කරලා මේ දා ගන්නවා මම. ඔය තියෙන්නේ ඉතින් මේ
අස්පස් කරාට පස්සේ ඉතින් බලන්නකො ලස්සනයිද කියලා ඔයාලට මට කියන්න බැරි වුණා. මං ඉතින් ඔන්න පොඩි ඉන්ඩෝර් ප්ලාන්ට් ටිකක් හදාගෙන තියෙනවා. පස්සේ පෙන්නන්නම්කෝ ඉතින්. අදත් ඉතින් වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. බලාගෙන හිටපු ඔක්කොටම බුදු සරණයි.